පුංචි සත්සර වැඩසටහන අද දවසේදී වර්ණවත් කරන්න ලස්සන කරන්න අපිත් එක්ක එකතු වෙන ඔබ ආදරය කරන තවත් පුංචි තරුවක්. ඒ තමයි දැන් ලිටල් ස්ටාර් සීසන් 4 තරඟාවලියේ ගායනාංශයේ වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩයේ අවසන් 12 දෙනා අතරට තේරීපත් වුණු ගගන ප්‍රභා. එහෙම නේද? අයිබෝවන්. අයිබෝවන්. අද දවසේදී අපේ වැඩසටහනට එකතු වෙනවා. ඉතින් ලස්සන ගීත 7ක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා නේද? අද කවුද ඔයාගේ ගායිකාව ලෙස ඔයා තෝරගත්තේ? ඇන්ජලින් ගුණතිලක නන්දාව. බොහොම හොඳයි. ඇයි හේතුවක් තියෙනවද විශේෂ හේතුවක්? නෑ. නිකන් හිතුණා. අම්මද කිව්වේ එතුමියව තෝරගමු කියලා. මගේ කටහඬට ගැලපෙන නිසා ඒ නැන්ද තෝරගත්තා. බොහොම හොඳයි. දැන් අපි ටිකක් විස්තර කතා කරමු. කොහොමද මේ දවස්වල මොනවද වෙන්නේ? මම තව තරඟ වලට යනවා මේ දවස්වල. ඊට පස්සේ හැමදාම අයියලත් එක්ක සංගීත පුරුදු වෙනවා. සංගීත පන්ති යනවා සර් කෙනෙක් ගාවට. එහෙම තමයි. ගුරුතුමාගේ නම මතක් කරමු අපි. ප්‍රදීප් ගුරුතුමා. ප්‍රදීප් ගුරුතුමා ගාව තමයි ගගන ඉගෙනුම ලබන්නේ. හොඳයි. දැන් මට කියන්න පවුලේ විස්තර ටිකක් ගගනගේ. අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි අයියලා දෙන්න නියුන්. ඒගොල්ලන්ගේ නම මතක් කරමු අපි. අම්මගේ නම එස්.ආර්. ශේලි රම්‍යා, තාත්තගේ නම ජේ.ඒ. දයානන්ද, අයියාගේ නම ජේ.ඒ. කල්ප ප්‍රභාතිය, අනිත් අයියාගේ නම ජේ.ඒ. විශ්ව ප්‍රභාතිය. ජේ.ඒ. කියන්නේ මොකක්ද? ජාසින්න ආරච්චිගේ. හොඳයි. ඉතින් ගගන අද දවසේදී අපිත් එක්ක මේ තරඟාවලියට එකතු වුණාට පස්සේ පුංචි සත්සර වැඩසටහනත් එක්ක එකතු වෙන දෙවන වතාව නේද? එතකොට දැන් පුංචි සත්සර වැඩසටහනට අද සම්බන්ධ වෙන්න හැකියාව ලැබීම ගැන මොකද හිතෙන්නේ? හුඟක් සතුටුයි. හුඟක් සතුටුයි. ඉතින් ලස්සන ගීත 7ක් මම දවසේදී තෝරාගෙන ඉන්නවා ගගන ගායනා කරන්නට. මම ගගනගේ ආරම්භය ගැන කතා කරන්න කැමතියි. දැන් ලිටල් ස්ටාර් වල තමයි ඔයා ලොකු තරඟයකට මුලින්ම සහභාගී වුණේ. මුලින්ම ආපු දවස මතකද? කොහොමද එදාට සම්බන්ධ වුණේ? කොහෙද තරඟය පැවැත්වුනේ? වැලිගම තමයි තරඟය පැවැත්වුනේ. ටිකක් බය හිතුණා. ඊට පස්සේ මට ආරංචි විදියට ඔයා තරඟයට සහභාගී වෙලා තියෙන්නේ අයියලා දෙන්න ආපු කැමැත්ත නිසාද? ඊට පස්සේ තමයි ඔයාට ආසාවක් ඇති වෙලා තියෙන්නේ. අපි ඒ ගැන මතක් කරමු. අයියලා දෙන්න සීසන් 2 එකේදී ආවා. එක අයිය කෙනෙක් අවසන් 50 දෙනාට ආවා. අනිත් අය 100ට ආවා. ඒ අයියලා දෙන්න දක්ෂතාවය දැකලා මටත් ආසයි හිතුණා සීසන් 3 එකේ යන්න. හොඳයි. ඒ විදිහට සීසන් 3 එකට වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩෙන් එකතු වුණා. එදා තමයි පොඩ්ඩක් විතර බය හිතුනේ නේද? ඉතින් මොකද්ද ගායනා කරපු ගීතේ? ජාන්කෙන්දේ. මොනවාද විනිශ්චය මණ්ඩලය දා කිව්වේ ඔයාට? ඒ කියන්නේ අද මේ ගායනා කරපු ගීතෙමයි නේද? මොනවාද කිව්වේ විනිශ්චය මණ්ඩලය? හොඳයි කිව්වා. ඉදිරියට යන්න සුබ පතනවා කිව්වා. තව හොඳට ඊළඟ වටේදී සින්දු පුරුදු වෙලා ඉන්න. දැන් එතකොට සීසන් 3 තරඟාවලිය ඔබ එකතු වෙලා කී දෙනා අතරට එන්න අවස්ථාව ලබා ගත්තද? අවසන් 50 දෙනා. අවසන් 50 දෙනා අතරට. ඉවත් වෙද්දි මොකද හිතුනේ? දුක හිතුණා. දුක හිතුණා. ඇඬුවද? නෑ. පොඩ්ඩක්වත්? නෑ. බොහොම හොඳයිනේ. අපි මොනවා වුණත් නේද? අපි ඉදිරිපත් වීම තමයි වැදගත් වෙන්නේ. ඒ ඔස්සේ අපි මේ පරාජය ජයග්‍රහණය කරගෙන ආයෙමත් එකතු වෙන්න ඕනේ. ඉතින් ගගන මේ විදිහට එකතු වෙලා සීසන් 4 තරඟාවලියේදී තමයි තමන්ගේ උපරිම දක්ෂතාවයන් ඉදිරිපත් කරේ. අපි මේ පිළිබඳව කතා කරනවා මේ ගීතෙන් පස්සේ. මේ නැවතත් ගගන ප්‍රභා